කැස්ස හෙම්බිරිසාවත් සමග ඇතිවන සෙම තත්ත්වය ගෙදර දොරේ සුලභ රෝගී තත්ත්වයක්. මේ ඇතිවන සෙමට බෙහෙත් ප්‍රතිකාර සොයාගන්න බොහෝ දෙමව්පියන් වෛද්‍ය සායනයට හෝ රෝහල් වලට දුවන්න පුරුදු වෙලා ඉන්නවා. නිවසේ සමාජිකයින් සෑම දෙනාම වසරට කිහිප වරක්ම අත්විඳින මෙම සෙම තත්ත්වයට උපකාර වන ආයුර්වේදීය ඖෂධ ගෙදර 3-5 තියාගන්න වාසේ තබා ගත්තොත් නිතර දෙවේලේ ඇතිවන උණ කැස්ස හෝ සෙම් ප්‍රතිශාව තත්ත්වවලට ඉක්මන් සහනය ලබා ගන්නට පුළුවන්. පමණක් නොව දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කොට මෙසේ සෙම රෝග වැළඳීම මගහරවා ගන්නටත් පුළුවන්. සිරුරට මෙවන් ප්‍රතිලාභ ගෙන දෙන අගුණයක් නැති මෙවන් ඖෂධ ළඟ තබා ගැනීමට දෙවරක් සිතන්නට අවශ්‍ය නැහැ. සෙම තත්ත්ව සඳහා ගෙදරදීම කරගත හැකි සෙමට බෙහෙත් ප්‍රතිකාර. 1. දවස් පුරාම ජලය මද රසණයෙන් පානය කරන්න. මෙය සෙම් ප්‍රතිශාව ඇති විට පමණක් නොවේ. සාමාන්‍යයෙන් මද රසණයෙන් ජලය පානය කිරීම හොඳ පුරුද්දක්. සෙම් ප්‍රතිශාව හැදීගෙන එන විට එනම් හිසේ රුදාව, කිවිසුම් යාම, උගුර රිදීම ආදී ලක්ෂණ පෙන්වන අවස්ථාවේදී සෙමට බෙහෙත් ප්‍රතිකර්ම ගැනීමෙන් සෙම් ප්‍රතිශාව එතනින්ම තුරන් කරගන්නටත් හැකියාව තිබෙනවා. ඉතින් මෙම ලක්ෂණ පෙන්වන විට හුමාලයෙන් හුස්ම ගන්න. එවැගේම දෙහි දොඩම් වැනි විටමින් C බහුල පළතුරු හෝ එළවලු ආහාරයට ගන්න. කොත්තමල්ලි සහ ඉඟුරු කබලේ බැද තම්බා බීමත් ඊට හොඳ ප්‍රතිකාරයක්. සෙම් ප්‍රතිශාව වැළඳුණු පසු සෙම ගතිය වැඩි නම් ඉඟුරු කොත්තමල්ලි පානයට තිප්පිලද දමා පානය කරන්න. උණ ගතිය තිබේ නම් ඉහත පානය තම්බා ගන්නට කලින් පත්පාඩගම්ද එකතු කරගන්න. ඇඟපත වේදනාව තිබේ නම් මෙම පානය තම්බා ගන්නට කලින් වෙනිවැල් ගැටද එකතු කරගන්න අමතක කරන්න එපා. සෙම් ප්‍රතිශාව සමග කැස්ස ඇත්තේ නම් ඉහත මිශ්‍රණයට පාවට්ට මුල් සහ කටුවැල් බටු එකතු කරගන්න පුළුවන්. වැල්මි එක් කරගන්නේ නම් වඩාත් ඉක්මනින් ඔබට සුවය දෙනු ඇති. නිතරම සෙම් ප්‍රතිශාව වැළඳෙන දරුවන්ට කොත්තමල්ලි මීටකට වියලිංගුරු අරත්තල වෙනිවැල් ගැට එකට දමා තම්බා දිනපතා පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන්. කෙසේ නමුත් සෙම් ප්‍රතිශාව සහ වෙනත් සෙම් රෝග දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුයි. සෙම තත්ත්වවලට නිවසේදීම කළ හැකි අත්බෙහෙත් පිළිබඳව තවත් වීඩියෝවකින් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මෙවැනි ගැටලු ඔබට තවත් ඇත්නම් අපට කියන්න. පහතින් කමෙන්ට් කරන්න. අප සූදානම් මේ පිළිබඳව ඔබට විස්තර ගෙනීමට. අපත් සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපගේ වීඩියෝවක් දැමූ සැනින් දැනගන්න බෙල් අයිකන් එක මත ක්ලික් කරන්න. ඔබට සුබ දවසක්.